හයි යාළුවනේ මොන ඉතින් අද ගැනලා තියෙනවා නාටෝ ක්ලාසික් සීරීස් එකේ එපිසෝඩ් 213 මේ ඇනිමි රිවිව් එපිසෝඩ් එක. ඉතින් මේ වීඩියෝ බලන ඔයා තාමත් අපේ කලින් වීඩියෝස් වගේම channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා කලින් වීඩියෝස් බලන්න කියලා ඉල්ලනවා. ඉතින් කලින් වීඩියෝස් channel එක ගිහලා බලන්න පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව අපි අද මේ වීඩියෝ එක start කරන්න. ඉතින් අද වීඩියෝ එක ස්ටාර්ට් කරද්දී අපිට පෙන්වන්නේ මැර කණ්ඩායමක් එක ගමකට පහර දෙනවා වගේම ඒ ගමට ලොකු වර්ෂාවකුත් වැබහැලනවා තමයි. ඉතින් මේක මිනිස්සෙට ඒ කණ්ඩායම දෙන්න එක ටැග් කරද්දී එයාගේ දරුවා ඉස්සරහට පැන්නත් මෙතන හිටපු එක නපුරු මිනිස්සෙක් නම් එයාවත් පැත්තකට තල්ලු කරලා දාලා මේ මිනිස්සයා කරේ තිබෙන නෙක්ලස් එකත් ගලවගෙන මෙයා මාරලා දානවා. ඉතින් දැන් මෙතෙන්ට ආපු පොඩි ළමයාට මරන්න ගියා මෙයාව එයාගේම කණ්ඩායමේ අනිත් සමාජිකයා බේරගෙන එයාට අර මාළි දෙනවා තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ කෙල්ලගේ නම ෆූකි. හැබැයි මෙයා දරුවව බේරගත්තා. මෙයාට නම් බේරෙන්නේ නැහැ. එතනින් කතාව ස්විච් වෙලා යනවා ළමයි. අපේ නාටෝ ඉන්න තැනකට. ඉතින් නාටෝ මේ ඇවිල්ලා තියෙන්නේ නම් මෙන්න පිකල් මැබ්මු ෂූට්ස් කියන ඒ රසකාරකේ නැත්තම් ඒගොල්ලෝගේ භාෂාව ගත්තොත් ඒ නුගලසේර නැත්තම් ඒකට රාමෙන්නට දාන එක විශේෂ ඩව්ව. ඉතින් අපිට පෙන්වන්නේ එයාට මේ ෆූකිව හම්බෙන හැටි තමයි. ඉතින් එයා ඒ බැම්බූ ස්පිකල්ස් එක ගලවන්න ගියාම එයා මෙතන ඉඳලා හම්බෙනවා. දැන් ඔන්න ඉතින් අපේ AP ටයිටල් එක දාලා පටන් ගන්නවා. ඉතින් අද AP ටයිටල් එක තමයි The Cursed Nurse කියන මෙව්වේ. ඉතින් දැන් මේකෙදි සකුරට පොඩි අවධානයක් ඉහළ තියෙනවා කියලා එපින් ඕන් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් අපේ නරුටෝ ෆුකි වරන් ඇවිල්ලා තියෙන්නේ අපේ සකුරා ගාවට තමයි. ඉතින් සකුරා හිතන් ඉන්න නම් නරුටෝ ඇවිල්ලා තියෙන ඩේටින් එකට කියලා නරුටෝ කියනවා නැහැ මම ආවේ තව කෙල්ලෙක් එක්කන් කියලා. ඉතින් අපේ සකුරා නම් මේක දැකලා පුදුම වෙනවා. ඉතින් සකුරා අහන්නේ මේ කවුද? ඔයා ඊයා මෙහෙට එක්කන් ආවේ කියලා. ඉතින් අපේ නරුටෝ කියන්නේ නමක් ගමක් දන්නේ නැහැ. හැබැයි මිනිස්සෙක් කියලා මෙයාට ප්‍රතිකාර කරන්න කියලා එතනින් යනවා. ඉතින් දැන් අපි සකුරා කියන්නේ නරුටෝ මාව තනියෙන් දාලා යන්න එපා. ඔයා හිටියනම් මට පොඩි ආසාවක් ඇති මෙයාට බෙහෙත් කරන්න කියලා. ඉතින් දැන් නරුටෝ අර බැම්බෝ ස්පිකල්ස් ටික අපේ මේ චෙෆ්ට ගිහිල්ලා දීලා එයා රාමෙන් එක කන්න පටන් ගන්නවා. ඉතින් මෙයා කියනවා මේ වනේ මං අතන මෙහෙව්වේ කියලා. නාටෝ අහනවා ඔයා එහෙනම් මොනවද හෙව්වේ කියලා. ඉතින් දැන් සකුරා නාටෝ හොයාගෙන රාමෙන් කඩේට ඇවිල්ලා කණෙන් එක්කන් ඇදන් යනවා අර ෆුකිව බලන්න. ඉතින් දැන් අපේ මෙතන නින්ජා මෙඩිසිනර්ස්ලා මෙයාට හොඳටම ට්‍රීට් කරන්න බැලුවා. මෙයා ට්‍රීට් කරන්නේ නැච්ච ලේසි වෙන්නේ නැහැ. මේගොල්ලෝගේ උත්සාහය දිගටම තියන් යද්දි අපිට පේනවා මෙයාට යම්කිසි ට්‍රීට්මන්ට් එකක් වෙනවා කියලා. ඉතින් දැන් අපේ සකුරා නාල්ටෝ කතාවේ ඉන්නේ මෙයාට වෙලා තියෙන දේ. ඉතින් අපේ සකුරා නම් කියන්නේ එයා මොකෙන් හරි වැටලා තියෙනවා. ඒ වගේම එයාගා මේක තිබ්බ කියලා මේක වෙන්නවා. ඉතින් මේකනම ඔකරානියෝ ඉතින් මේකෙන් කරන්න මොකද කියලා අපි තාම දන්නේ නැහැ යාළුවනේ. ඉතින් කරන්න මොකද කියලාත් එපි අවසානයේදී මම කියන්න. නැත්තම් කිසි කුතුහලයක් නැහැ නේ එපිසෝඩ් එක. ඉතින් දැන් ඔන්න මෙයා මේ ඔකරානියෝ එක අරන් මෙහෙම බලාගෙන ඉද්දි එයාට මතක් වෙනවා එයාගේ දරුවෝ ගැන නැත්තම් එයාගේ ළමයි ගැන. ඉතින් දැන් ඔන්න ගින්නක් ඇතිලායි තියෙන්නේ. ඉතින් ඔන්න අපේ ෆුකි කෙල්ල මෙතනින් යන්න හැදුවා. මෙතන තියෙන ඩැඩි රාස්නේ හින්දා එයා මෙතනම කලන්ත දාලා වැටෙනවා. ඉතින් මෙයාව හොයාගන්න වෙන්නේ නැහැ කියලා මෙයා ගිහිලා ශිෂුවිට වගේම ලේඩි සොනාලි ආච්චිට කියනවා. ඉතින් දැන් නාටෝ ආවිල්ලා මෙතන කියනවා "හෝ ෆුකි" කියලා. ඉතින් මෙයා කියනවා එයාගේ කාමරේ ගාව තමයි ගින්න ඇති උනේ. සමහර විට එයාට බේරෙන්න බැරි වෙන්නද කියලා. ඉතින් දැන් අපේ ෆුකි අර එයාගේ දේ තිබ්බ ගැජට් එකෙන් එතන තිබ්බ ඔක්කොම ගින්දර අයින් කරලා මෙතනින් පීමට පයින්නවා තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ යාළුවනේ. ඉතින් දැන් මෙතන හිටපු පොඩි බබෙක්ව තමයි මෙයා බේරගෙන ඇවිල්ලා තියෙන්නේ ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් ඔන්න දැන් අපේ සොනාඩේ ගාවට අපේ සකුරා නාටෝ ඇවිල්ලා වාමාරනවා ඔක්කොම මෙයා කවුද කොහෙන්ද හම්බුනේ කියලා. ඉතින් දැන් ලේඩි සොනාලි ආච්චිගෙන් නාටෝට නම් බැනුම් කෝටියා යාළුවනේ. ඇයිද කියනවනම් නාදුලන කෙනෙක් ගමට එක්කන් ආපෙක් ගැන. ඉතින් දැන් නරුටෝගේ කම්මුලත් ලැබලා අනේ නරුටෝ ඔයාට සත්ව කරනවා තිබ්බට වැඩක් නැහැ. ඔය වගේ මෝල් වැඩ කරන්න එපා කියලා කියනවා. ඉතින් ශිෂුයි නම් කියන්නේ අපි දන්නා මෙයා එන ගම. හැබැයි අපි ඒක හරියටම තහවුරු කරගත්තේ නැහැ. එතනම ඔයාලට මෙයාව ගමේ තියාගන්න පුළුවන් කියලා. ඉතින් දැන් අපේ නරුටෝ මෙයාට නම තියෙනවා මෙන්ම කියලා. ඉතින් ඒකට හේතුව තමයි මෙයා මෙන්ම උණු බඩ කඩන්න ඉහළ තමයි මෙයාව හම්බුනේ. ඉතින් දැන් අපේ රාමින් චෙෆ් නම් අහනවා මෙයා අලුත් කෙනෙක්ද කියලා. ඉතින් නාටෝ කියන්නේ ඔව් ටික දවසකට ගමේ ඉන්න ආවේ.
චෙෆ් මේ මොන කෑම එකක්ද කියලා අහනවා. ඉතින් මෙයා නම් කියන්නේ මේ ඔයාගෙන ආපු මේ ඔයාගෙන ආපු මෙන්න වලින් හදපේවත් තමයි කියලා කියනවා. ඉතින් දැන් අපිට පෙන්නන්නේ මේ මෙන්ම කෙල්ල නැත්තම් ෆුකිව අපේ නරුටෝ එයාගේ ගෙදරටත් එක්කන් ගිහිල්ලා හැබැයි ගියේ හැටි දැකලා නම් මෙන්මට බාගෙට හලන්ත දානවා. ඉතින් දැන් අපේ නරුටෝ කියනවා මෙන්ම ඔයා බිම නිදා ගන්න මම උඩ නිදා ගන්නම් කියලා. දෙන්නම නිදා ගන්නවා තමයි. ඉතින් දැන් මම ඕගොල්ලන්ට කියන්නම් එයා ගතේ තියෙන අර අමුතුම ගැජට් එක මොකක්ද කියලා. නැත්නම් ඔයාලට කිසි කුතුහලයක් නැතිව එපිසෝඩ් එක බලන එකේ. ඉතින් ඒකෙන් කරන්න මොකක්ද කියලා කියනවනම් ඒකට ඕනම වැඩක් කරන්න පුළුවන් කිව්වොත් මම නිවැරදි. ඒකෙන් කරන්නේ ඒ වෙලාවට වෙලා තියෙන ඕනම දෙයක් හිතන්න අර ඉස්සලා තුන ගින්නවා වගේ කියලා. එතනින් එක ෂීල්ඩ් එකක් නැත්නම් එක ප්‍රොටෙක්ටිව් ෂීල්ඩ් එකක් වගේ එකක් මවනවා. ඒකෙන් ඒ වෙන කිසි දෙයකින් අපේ මේගොල්ලන්ට කිසිම හානියක් සිදු වෙන්නේ නැහැ කිව්වොත් මම කෙටියෙන්ම හරි. ඉතින් දැන් අපි මේ දෙන්න කඩේ ගාවට ඇවිල්ලා මේ මෙතන තියෙන එක කෑම එකක් දිහා බලන් ඉද්දී අපේ නරුටෝ මෙයාගෙන් අහනවා මට අහන්නත් බැරි වුණානේ ඔයා ආපු ගම මොකද්ද කියලා. ඉතින් මෙයා කියනවා ලෑන්ඩ් ඔෆ් ෆයර් වලින් මං ආවේ කියලා. ඉතින් දැන් මෙතන එක ආච්චි කෙනෙක්ටත් උදව් කරන්න මෙන්ම ස්වේච්ඡාවෙන් ඉරිපත් වෙද්දී නරුටෝ දැන් චූටි කැමැත්තක්වත් නැතුව වල් ගලවන්න පටන් ගන්නවා. ඉතින් දැන් අවසන් වෙද්දී එහා ගෙදරින් මේ ගොල්ලන්ට ආරාධනාවක් එනවා මේ ඒගොල්ලොන්ගේත් වල් ටිකක් තියෙනවා ගලවන්න එන්න බැයිද කියලා. ඉතින් දැන් ආයෙත් සීනේ ස්විච් එක යනවා ශිෂුයි ඒ වගේම ලේඩිස් උනාලින තැනට. ඉතින් දැන් ඒගොල්ලෝ නම් කතා වෙන්නේ මෙයාව අපි ආයමත් යවුවොත් හොදන්නේ නේද කියලා. ඉතින් දැන් ද ග්‍රේට් හොකාගේ ඉස්ලාගේ මූණු ටිකක් සුද්ධ කරන්න මේ දෙන්නට වෙනවා. ඉතින් ගමේ වැඩ කරන්න තමයි මේගොල්ලන් සිද්ධ වෙලා තියෙන්නේ. ජීවිතේ නරුටට වෙච්ච නැති වැඩක් අද මෙන්ම හින්ද වෙලා තියෙනවා. ඉතින් දැන් එයා පෙන්නන්නේ මගේ අතේ හැටි දැක්කද කියලා. ඉතින් දැන් උඩේ ඉඳන් අපේ මේ ගොයියත් වැටෙනවා. ඉතින් මෙයාගේ නම දන්න කට්ටිය යටින් කමෙන්ට් එකක් දාගෙන යන්. ඉතින් දින එක්කනාගේ නම මම ඊළඟ එපිසෝඩ් එකේ ඉස්සල්ලාම දානවා. ඉතින් දැන් ඔන්න කුණායි වගේම පේපර් බෝම්බ ඇටැක් එකක් නරුටෝට වෙද්දි නරුටෝ දිගින් දිගටම හිත ඉන්නේ මේ කවුද කියලා. ඇයිද කියනවනම් කාටවත් එහෙම පේපර් බෝම්බ් සහ කුණායි ප්‍රහාර දෙන්න බෑ. දැන් ඉතින් එයා අපේ නරුටෝගේ චක්‍ර ෆ්ලෝ එකක් බලද්දී මම හිතන්නේ මේ අනිවාර්යයෙන්ම බල්ගුගන් යූස් කරන කෙනෙක්. නැත්නම් එහෙම චක්‍ර ෆ්ලෝ එකක් බලන්න කාටවත් බෑ. ඉතින් දැන් නරුටෝ කුණායි එක්ක මෙයාව බිම දැම්මා. එයා ඒක මේක ට්‍රාන්ස්ෆෝමේෂන් ජූට්සුවක් ගියකට කරලා විතරයි. ඉතින් දැන් අපේ මෙන්න මම මෙතනට එද්දි එපිසෝඩ් එක ඉවර වෙනවා. ඉතින් ඊළඟ එපිසෝඩ් එක හම්බෙමු.